සිද්ධ පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට. ගොඩාක් ස්ත්‍රී දරුවන්ට තියෙනා වූ ගැටලුවක් සම්බන්ධව ඒ කියන්නේ පුතේ සුලභව දකින්නා වූ කරුණක් සම්බන්ධව තමාද කතා කරන්නට යන්නේ. ඒ කියන්නේ කළු කුමාර දෝසන්ධකාරයේ පිළිබඳව. බොහෝමයක් මල්වර වීමේදී තනි වුණ දරුවන්ට මේ දෝෂාන්ධකාරයේ ඇතිවීමට තියෙන ඉඩකඩ වැඩි. මේ ආකාරයකින් කළු කුමාර බැල්මක් වැටිලා තියෙන පුළුවන්, යක්ෂ බැල්මක් වැටිලා තියෙන පුළුවන්. මේ නිසා අසනීප වෙලා බොහොම දුක් විඳින ස්ත්‍රී දරුවෝ ඉන්නවා. සමහර වෙලාවට මේ දරුවෝ විවාහපත් වුණත් දරුවෝ ලැබීමට නොහැකි වෙලා තියෙනවා. කොයි ආකාරයකින් බෙහෙත් සත්කාර කරත් දරුවෝ නැති වෙලා, එහෙමත් නැත්නම් බෙහෙත් ලබා ගත්තට ප්‍රතිඵලයක් නැති වෙලා, එහෙමත් නැත්නම් ලැබෙන්න ආපු දරුවෝ කුසේදිම නැති වෙන අවස්ථා තිබිලා තියෙනවා. ඒ වගේම මේ පෞල් ජීවිතයේ අසාර්ථක වීමට, ඒ කියන්නේ මේ ස්වාමියා හා එකතු වීමකට නොහැකි වෙන අවස්ථා තියෙනවා. මේ දේ වෙන කාටවත් කියන්නත් බෑ. නමුත් මේ තියෙන දේවල් ගැටලුවක් ඇති කරගෙන පෞල් ජීවිතයේ ගැටලුකාරී තත්ත්වයන් ඇති කරගන්න අවස්ථා තියෙනවා. ඒ වගේම පුතේ මේ දරුවෝ බොහොම අසනීප වෙනවා, වැරහැලි වෙනවා, කෙට්ටු වෙනවා. සෑහෙන විදිහට මේ දරුවන්ට කේන්ති යනවා. මේ දේ ගැන හොයන්න බලන්න ගියපුවාම මූලිකම හේතුව තමයි මේ විදිහට යක්ෂ බැල්මක්, කළු කුමාර දෝසන්ධකාරයක් ඇති වෙලා තියෙන එක. සමහර වෙලාවට මේ දරුවන්ගේ විශාල විදිහට පංචස්කන්ධේ බඩක් නිරලැවිලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ දරුවන්ට අසනීප, මාසික අසනීප කටයුතු කාරණාවේදී බොහොම වේදනාවක්, එහෙමත් නැත්නම් නොනවතින මාසික අසනීපයක්, එහෙමත් නැත්නම් අක්‍රමවත් අසනීප, මාසික අසනීප ඇති වෙලා තියෙන්න පුළුවන්. එතකොට තව විවිධ ලෙඩ රෝග පෙන්වන්න පුළුවන්. අද පෙන්වන ලෙඩේ නෙමේ හිත පෙන්වන්නේ ශරීරයට හරි වේදනාකාරී, නමුත් කියන්න තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට ওই දරුවෝ හොඳට හිතලා බලන්න මෙහෙම තියෙනවා නම් ওই දරුවන්ට හීනෙන් කළු ඇඳගත්ත කෙනෙක් ඇවිල්ලා ඔයා ළඟ ඉන්නවා පේන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ ශරීරයේ ළඟ වැතිරෙන්න පුළුවන්, ශරීරයේ උඩ වැතිරෙන්න පුළුවන්, හීනෙන් කවන්න පුළුවන්, ඔයා ළඟින් ඉඳ ගන්න පුළුවන්. එතකොට ඒ වගේම හීනෙන් එක්කාසු වෙන අවස්ථා තියෙනවා. මේ වගේ දේවල් හේතු කාරණාවක් වෙනවා. මේ දේවල් තමයි කළු කුමාර දෝසන්ධකාරයේදී දැයෙන්නේ සහ දකින්නේ ගොඩක් දුරට. ඉතින් මූලිකවම කියන්න ඕන පුතේ, මේ කළු කුමාර දෝසන්ධකාරය ඉවත් කරන්න කිසිම විදිහක තනිවීමකින් කරන්න ඕන පූජාවල් නැහැ. සියලුම දෙනා ඉදිරිපිට කරන්න ඕන පූජාවල් තමයි තියෙන්නේ. මොකද අසහනකාරී පුද්ගලයෝ සමහර වෙලාවට මේ දේන් ප්‍රයෝජනයක් අරගෙන ওই දරුවෝ තවත් අමාරුවේ දාන්න ඉඩ කසල වැඩි නිසා මම මේ දේ කිව්වේ. ඉතින් හරි විදිහට වරමක් තියෙන දරුවෙකුට උනත් මේ දේ තියෙන්න පුළුවන්. හරි විදිහට පරීක්ෂා කරලා මේ දෝසන්ධකාරයට අවශ්‍ය පුද සත්කාර කළා ඉවත් කරන්න. ඉවත් කළා ওই දරුවෝ නිදහස් වෙන්න. එහෙනම් පුතේ සිද්ධපත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටයි